ආයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා CSC ඉන්වෙස්ටිං සිංහල YouTube channel එක බලන යාළුවෝ හැමදෙනෙක්ම. ඉතින් අද දවසේ කතා කරන්නේ ලස්සන මාතෘකාවක්. ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක කිසිම software එකක්වත් එහෙම නැත්නම් ඔයාගේ detail කාටවත් දෙන්නේ නැතුව කොහොමද real detail ඔයාට ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකත් එක්ක match කරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේක online තමයි කරන්නේ. එතකොට මේකට අපි දෙන ඩීටේල්ස් මොනවද සහ ඔයාලට මේකෙන් ලැබෙන ප්‍රතිලාභ ඔයාලට මොනවද මේකෙන් බලන්න පුළුවන් ඩීටේල් කියන එක ගැන කතා කරනවා. හරි. ඉතින් මේකට අපිට ඕන වෙන්නේ මේ simply wall street කියන street මේක st කියලා දාලා තියෙන්නේ simplyworld.st කියන වෙබ්සයිට් එක විතරයි. එතකොට මේකේ අර trading view එකේ වගේම ලංකාව ස්ටොක් මාකට් එකේ තියෙන ඔක්කොම ස්ටොක්ස් ටික ලස්සනට විස්තර ඇතුව බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි ඒක දෙවෙනි පාර්ට් එකේදී කතා කරමු. මේ වීඩියෝ එකේම පළවෙනි පාර්ට් එක විදිහට මම කියන්නේ ඔයාලා කොහොමද ඔයාලගේ පෝර්ට්ෆෝලියෝ එක මේක ඇතුලේ බලාගන්නේ කියන එක ගැන. ඉතින් මේකෙදි අපි ඉස්සර වෙලාම කරන්නේ simply wall street එකට ගිහිල්ලා මෙන්න මෙතන පේනවා ඇති මම දැන් යූස් කරන්නේ අප්ග්‍රේඩ් කරපු නැති නිකම්ම ලොගින් වෙච්ච account එකක්. මේකට ඔයාලා ඊමේල් එකක් දීලා මොකක් හරි එක්ක අලුතෙන් ඊමේල් එකක් ක්‍රියේට් කරලා දෙන්න පුළුවන්. මොකක් හරි ඊමේල් එකක් දාලා ඔයාලා මෙතන account එකක් හදාගන්න. හරි. හරිම ලේසි දෙන්න තියෙන ඊමේල් එකකුයි පාස්වර්ඩ් එකකුයි විතරයි. හරි. ඊට පස්සේ වෙබ්සයිට් එකට ගියපහම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට හම්බ වෙනවා. මෙතනදී ඔයාලට මේ ඩෑෂ්බෝඩ් පෝර්ට්ෆෝලියෝස් ඔයාලට බලන්න පුළුවන්. දැන් මේ පෝර්ට්ෆෝලියෝස් කියන එකට ආපුවම මෙතන තියෙන්නේ ඔයාලට පේනවා ඩිමෝ පෝර්ට්ෆෝලියෝ එක. මේක තියෙන ඩොලර් වලින් මේක මම හදන්නේ අපි කරන්නේ ලංකාවේ ෂෙයාර්ස් දාලා ලංකාවේ ඩේටාත් එක්ක මෙන්න මේ විදිහට පෝර්ට්ෆෝලියෝ එක මේ වගේ ඔයාලට බලන්න පුළුවන් වෙන්න ලස්සනට මෙන්න මේ විදිහට හදාගන්න එක. හරි. ඉතින් මේකෙදි අපි ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මේ පෝර්ට්ෆෝලියෝ එකට ගිහිල්ලා හරි create new portfolio දෙන්න. ඔයාලට dashboard එකෙත් ඕනනම් කරන්න පුළුවන්. මෙතන මේ new කියලා එකට ගිහිල්ලත් කරන්න පුළුවන්. අපි මෙතන portfolio එකේම හදමු. portfolio එකට ගියා. create new portfolio දුන්නා. දැන් ඔයාට මෙතන දෙකක් එනවා. එකක් තමයි which broker do you use? එතකොට ඔයාට පුළුවන් මෙතන 2000 plus brokers ලා වගේ තියෙනවා. මම දන්නේ ලංකාවේ brokers ලා කවුරුත් මේකේ ඉන්නවද කියලා. ඔයාට ඔයාගේ broker detail දීලා direct මේක ඇතුලේ portfolio එකක් හදන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මගේ broker මේක ඇතුලේ නැහැ. හරි. ඉතින් මම කරන්නේ මේක දැනට විශ්වාසවන්ත site එක. නමුත් මොනවා වුණත් අපි දන්නේ නැහැනේ. ඒ නිසා අපි කරනවා create portfolio manually without selecting a broker කියන මෙන්න මෙතන select කරගන්න. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් upload trade history. එතකොට trade history එක ඔයාගේ ඔක්කොම upload කරොත් පරණ ඒවා ඔක්කොම detail ඇතුව පෙන්නනවා. manually කරන්න අවශ්‍ය නැහැ. හරිද? අනිත් එක තමයි add holdings manually. shares දැන් තියෙන ටික manually add කරලා ඔයාට portfolio එක බලන්න පුළුවන් විදිහට තමයි අපි හදන්නේ. ඔයාලා trade history එකක් තියෙනවා නම් ඒක මේකේ දාලා බලන්න පුළුවන්. හරි. එතකොට ඔයාලගේ profit අනම්මනම් ඔක්කොම වෙන වෙනම පෙන්නනවා ලස්සනට. අනිත් එක add holdings manually කියන එක කාලයක් යනකොට ඔයාලට මේක ඔයාලගේ personally logbook එක වගේ බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම add holdings manually කියන තැනට යනවා. එතකොට අපි කොහොමද මේකට දැන් add කරන්නේ? දැන් අපි add කරමු අපේ shares. මෙතන select කරලා අපි ගමු commercial එක commercial bank of Ceylon. ඔන්න මෙතනින් අපිට add කරන්න පුළුවන්. ඔන්න එකක් add කරා. ඊළඟට ඔයාගේ portfolio තියෙන ඔක්කොම shares දාන්න පුළුවන් මේකට. හරි කිසි ගැටලුවක් නැහැ. අපි තව එකක් දාමු සම්පත්. හරිද? සම්පත් බැංකුවත් add කරා. ඊට පස්සේ අපි දාමු මෙතෙන්න අපි දාමු මොකද්ද තව share එකක නමක් කියන්න. දැන් ගොඩක් තිබ්බට අමතකත් වෙලා යනවා. අපි දාමු LLUB එක Chevron Lubricants තියෙනවා
ඊට පස්සේ තව අපි දාමු මොකක් හරි ජෝන් කිල්ස් දාමු JKH එක JKH කියලා ගහපුවම එනවා. හරි මෙතන කෝඩ් එක ටයිප් කරපුවම එනවා. ඊළඟට තව එකක් දාමු අපි කැලනි කේබල්ස්. කැලනි වැලි කැලනි ටයර්ස් අපි දාමු කැලනි කේබල්ස්. හරි කැලනි කේබල්ස් එකක් දැම්මා. මේ විදිහට ඔයාලට ඇඩ් කරන්න පුළුවන් පෝර්ට්ෆෝලියෝ ගොඩක්. හරිද? ඒ කියන්නේ ඔයාලට කැමති සහ මේ ඇඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ දැනට තියෙන පෝර්ට්ෆෝලියෝ එක දාන එක තමයි වඩා සාර්ථක ක්‍රමය. නැත්නම් ඔයාලට මේකට ඔයාලට පෝර්ට්ෆෝලියෝ අලුතෙන් හදා දාන්න පුළුවන්. මට මේක දැම්මොත් හොඳයිද මේක තිබ්බොත් හොඳයිද කොහොමද කියන එක ගැන. හරි අපි එහෙමනම් ඊළඟ ස්ටෙප් එකට යමු. මොකද්ද? මෙන්න මෙතන කන්ටිනියු කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ කන්ටිනියු බටන් එක ඔබන්න. දැන් ඊළඟට ඔයාගෙන් අහනවා මේ ෂෙයාර්ස් කොච්චර තියෙනවද? මේකේ ඇවරේජ් ප්‍රයිස් එක කීයද ඔයාගේ? හරි. එතකොට අපි මොකක් හරි ප්‍රයිස් ටිකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ගත්ත ඇවරේජ් ප්‍රයිස් එක පෙන්නනවා. හරිද? දැන් මං ගාව ඇවරේජ් ප්‍රයිස් මේ දාපු ෂෙයාර්ස් වල නෑ. අපි හිතමු අපි කොමර්ෂල් බැංකුව ගත්තේ 194ට. ජෝන් කීල්ස් එක අපි ගත්තා 21ට. sorry මෙතන දාන්න තියෙන number of shares right sorry මෙතන දාන්න තියෙන number of shares අපි හිතමු අපි ගාව LLUB එකෙන් තියෙනවා කොටස් 500ක්. හරි ඊට පස්සේ කොමර්ෂල් බැංකුවෙන් තියෙනවා කොටස් 1000ක්. ජෝන් කීල්ස් එකෙන් අපි හිතමු කොටස් 1000ක් තියෙනවා. කැලනි කේබල්ස් එකෙන් අපි හිතමු කොටස් 5000ක් තියෙනවා. සම්පත් බැංකුවෙන් අපි හිතමු කොටස් 2500ක් තියෙනවා. හරිද? ඊළඟ මෙතන දානවා ඇවරේජ් ප්‍රයිස් එක. ඔයා ගත්ත ඇවරේජ් ප්‍රයිස් එක කීයද කියලා තමයි මෙතනින් බලන්න තියෙන්නේ. හරිද? එතකොට මෙතන තියෙන ඇවරේජ් ප්‍රයිස් එක අපි බලමු LLUB එක. right LLUB එක අපි හිතමු අපි ගත්තා 190ට. හරි ඊළඟට කොමර්ෂල් බැංකුව අපි ගමු 194ට. හරිද? ඊළඟට අපි ගමු ජෝන් කීල්ස් එක 21ට. කැලනි කේබල්ස් එක අපි කීයටද ගන්නේ? සම්පත් එක අපි ගමු 147ට. ඊට පස්සේ අපි ගමු කැලනි කේබල්ස් එක 135ට විතර නේ. දැන් යන රේට් එකට වඩා කලින් ගත්තා කියලා අපි හිතලා ඔහොම දාමු. ඊට පස්සේ ඔන්න ඔහොම අරගෙන අපි කන්ටිනියු කරනවා. කන්ටිනියු කරපුවාම මෙන්න එනවා ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක. හරි දැන් මෙතන ඇවිල්ලා ලංකාවේ ශ්‍රී ලංකන් රුපියල් 1,043 හරිද? 14,30,000ක මගේ පෝර්ට්ෆෝලියෝ එක පෙන්නනවා. මේක මගේ පෝර්ට්ෆෝලියෝ එක නේ. අපි දැන් හිතලා දාපු එකක් නේ. හරිද? ඊළඟට ඔයාලා මෙහෙම එකක් කරන්න ඕන. මෙතන මෙන්න මේ US මාකට් කියලානේ තියෙන්නේ. මෙන්න මේක ඔයාලා චේන්ජ් කරගන්න මෙතනින් පහළට ගිහිල්ලා ශ්‍රී ලංකා කියන එකට. right ඇයි එහෙම කරන්නේ? එකක් තමයි මේ පෝර්ට්ෆෝලියෝ එක. මේ කොළ පාට ඉරෙන් පෙන්නන්නේ අපේ තියෙන පෝර්ට්ෆෝලියෝ එක. ඊට පස්සේ මේ සුදු පාට ඉර තියෙනවානේ. මේකෙන් පෙන්නන්නේ ලංකාවේ මාකට් එකේ මූවමන්ට් එක. හරි all share price index.
එතකොට දැන් ඔයාලට පැහැදිලි ඔයාලගේ පෝර්ට්ෆෝලියෝ එක all share price index එකට අනුව කොහොමද ගිහින් තියෙන්නේ, ප්‍රොෆිට් වෙලාද, සරලව බලා ගන්න පුළුවන්. දැන් මෙතන අපේ පෝර්ට්ෆෝලියෝ එක ප්‍රොෆිට් වෙලා තියෙනවා. කොච්චරක් ප්‍රොෆිට් වෙලාද? 81,575. හරිද? ටෝටල් රිටර්න් එක 106ක්. මේ ඇවිල්ලා අවුරුද්දට. ඔයාලට මේක 1 month බලන්න පුළුවන්. මෙන්න මෙහෙම 1 month බලන්නත් පුළුවන්. එතකොට ප්‍රොෆිට් එක කොච්චරද? ඊළඟට තමයි මෙතන පෝර්ට්ෆෝලියෝ එකේ ඔයාගේ කොහොමද? ෆියුචර් එක කොහොමද? පාස්ට් එක කොහොමද? හෙල්ත් එක කොහොමද? ඩිවිඩන්ඩ් කොහොමද? දැන් මෙතන ඩිවිඩන්ඩ් පැත්තට වැඩියෙන් තියෙනවා. හෙල්ත් එක හොඳයි. අපි සිලෙක්ට් කරපු ෂෙයාර්ස් ඔක්කොගේම පාස්ට් එකත් හොඳයි. දැන් වැලියේෂන් පැත්ත සහ ෆියුචර් පැත්ත ඉස්සරහට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක ඊළඟට බලන්න පුළුවන්. මෙන්න මෙහෙම පල්ලෙහාට ආවහම මෙතන දැන් පෙන්නනවා අපේ තියෙන පෝර්ට්ෆෝලියෝ එකේ තියෙන ෂෙයාර්ස් වල ඩීටේල්ස් ටික. මේක උඩට නිකන් යන්න ක්ලික් කරන්න ඕනේ. නිකන් ගිහිල්ලා බලුවහම මෙන්න මේ පැත්තේ පෙන්නනවා ඔයාලගේ ඩිවිඩන්ඩ් දීපුවා නේ, P ratio, එතකොට average price target ඒගොල්ලන්ගේ ඇනලයිස් කරපු, හරිද, earning forecast, ඒ ඔක්කොම බලා ගන්න පුළුවන්. මේ හැමදේම. ඉතින් මේවා එකෙන් එකට විස්තර කරන්න යන්නේ නැහැ. ඔයාලට ලේසියෙන් බලා ගන්න පුළුවන් මේක ටච් කරලා. ඊළඟට මේකේ උඩට ආවහම ඔයාලට බලන්න පුළුවන් returns. හරිද? කොමර්ෂල් බැංකුවේ කොහොමද, සම්පත් කොහොමද, අනිත් ඒ වගේ රිටර්න් එක කොහොමද ඔයාට හම්බෙලා තියෙන. ඒ ටික බලා ගන්න පුළුවන්. හරිද? මේ තියෙන නම්බර් විදිහට. මේවා නම්බර් විදිහට වඩා අර රූප විදිහට ඔලුවට යන හින්දා මම මේ පෝර්ට්ෆෝලියෝ එක තේරුම්ගත්තා. ඉතින් කැමති කෙනෙකුට මේ වෙබ්සයිට් එකට ගෙවලා ගන්න පුළුවන්. මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඊතුරු වැඩිපුර විස්තර බලන්න පුළුවන්. නැරේටිව්ස් වලදී ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලගේ පෝර්ට්ෆෝලියෝ එක පෙන්නනවා. හරිද? ඊළඟට අප්ඩේට්ස් ඔයාලට තියෙනවා. අප්ඩේට්ස් මොනවද? මේ ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකට අදාළව තියෙන නිවුස්. රිපෝට් ආවද, වෙන නිවුස් මොනවද තියෙන්නේ, ඒ ඔක්කොම විස්තර ටික මෙතන ලේසියෙන් බලා ගන්න පුළුවන් එකෙන් එකට පහළට ගිහිල්ලා. හරිද? ඊළඟට ඔයාලට මේකේ වැලුවේෂන් බලන්න පුළුවන්, නැරේටිව් අප්ඩේට්ස්, ඩිවිඩන්ඩ්ස් නේ, ඔය ඔක්කොම වෙනම බලන්න පුළුවන්. ඩිවිඩන්ඩ් පැත්තේ මෙන්න මෙතනත් බාර් එකක් තියෙනවා. එන්න එතන ක්ලික් කරපුවම ඔයාලට බලා ගන්න පුළුවන් ලේසියෙන්ම මේකේ කොහොමද ඩිවිඩන්ඩ් දීලා තියෙන්නේ ඔයාලගේ පෝර්ට්ෆෝලියෝ එකේ කියලා. දැන් මම තෝරගත්ත පෝර්ට්ෆෝලියෝ එකේ ඩිවිඩන්ඩ් එක මෙහෙමයි. මේ විස්තර ටික ඔක්කොම බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඊළඟට අවසානට ඇනලයිසිස්. මෙතන ඇනලයිසිස් ඔයාලට බලන්න පුළුවන්. ඇත්තටම මේක මාර ලස්සනයි, මාර වටිනවා. මෙන්න මේ විදිහට ඔයාලගේ P ratios නේ, PS ratios, ඊට පස්සේ PB, price to book value නේ, future average, past average, මේ ඔක්කොම ටික ලස්සනට බලා ගන්න පුළුවන්. මේ future growth එක කොහොමද, past performance කොහොමද, financial health එක කොහොමද නේ, ඊළඟට dividends කොහොමද. දැන් මේ portfolio එකේ හැටියට dividend payout ratio එක දෙන්නේ. payout ratio කියන්නේ මේ company ඔක්කොම ටික එකතු වෙලා earn කරපු මුදලෙන් dividend විදිහට ගෙවපුවාම මට ගෙවලා තියෙන්නේ කොච්චරද. dividend yield එක නෙමෙයි payout ratio එක. එතකොට ඔයාලට මෙන්න මෙතන බලන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා. අන්න දැක්කද? High payout ratio in your portfolio might suggest a focus on providing immediate shareholder returns. මේ විදිහට ඔයාගේ portfolio එක ගැන කියනවා. දැන් මම තෝරපු portfolio එක high dividend yield එකක් තියෙනවා කියලා කියනවා 125. ඊළඟට තමයි ඔයාගේ portfolio එකේ map එක බලා ගන්න පුළුවන්. මොනවද? industrial මොනවද? financial කොහොමද? materials කොහොමද නේ? දැන් මම තෝරපු එකේ financial පැත්ත 142ක් තියෙනවා මගේ portfolio එකේ. ඊළඟට electrical 148යි, industrial 1.6යි. දැන් portfolio එක කොහොමද හදාගන්නේ කියලා මම කලින් වීඩියෝ එක කරානේ. එතකොට මේකේ තියෙන්නේ මෙන්න මේ විදිහට මාර ලස්සනයි. ඒ වගේම හරිම informative, entertaining, ඔයාලට හැමදේම ලස්සනට හරියට බලා ගන්න පුළුවන් live update එක. ඒ කියන්නේ දැන් මේ වෙබ්සයිට් එකේ තියෙන විස්තර ඔක්කොම දැන් අද පෙන්නන්නේ
අද තියෙන මිල ගණන්නේ. එතකොට අපි දීපු මිල ගණන් පෝර්ට්ෆෝලියෝ එක කොච්චර කල් පවත්වාගෙන ආවද ගොඩ දේවල් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට මේ පෝර්ට්ෆෝලියෝ එක ඔයාලට ඩිමෝ එකක් විදිහට ක්‍රියේට් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ රියල් පෝර්ට්ෆෝලියෝ එක දාලා බලන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන නිව් එකට ගිහිල්ලා ඔයාලට නිකන් හිතුනොත් තව පෝර්ට්ෆෝලියෝ එකක් මම හදන්න ඕන. මේ ටික ගත්තොත් මට කොහොම වෙයිද? මොන වගේ දේවල් බලන්න පුළුවන්ද කියලා. අන්න එහෙමනම් ආයි ක්‍රියේට් පෝර්ට්ෆෝලියෝ එකක් ගිහිල්ලා මැනුවලි ඔයා පෝර්ට්ෆෝලියෝ එක ක්‍රියේට් කරගන්න ඔයාගේ ස්ටොක් ටිකක් දා. ඉතින් මොක තමා මම අද කතා කරන්න හිතුවේ මේක මං හිතනවා ගොඩක් වැදගත් වෙයි කියලා අලුත් අයට සහ මේ දැනට ඔන්ලයින් software ලැබිලා නැති අයට සහ ලැබිච්ච අයටත් මේක ගොඩක් වටිනවා. දැන් මට වුණත් මේකේ හැම විස්තරයක්ම එකපාර ට්‍රිගර් කරගන්න පුළුවන්කම තියෙනවා. ෆයිනෑන්ෂල් පැත්තෙන් ඔක්කොම ඩීටේල්ස් ටික. ඉතින් ඇත්තටම ගොඩක් සාර්ථක හොඳ ක්‍රමයක් මේක. අපේ තොරතුරු ටිකත් මේ ප්‍රයිවසි එකත් රැකගෙන හොඳ මට්ටමේ ඩේටා ටිකක් අපිට එකවර නේ at a glance බලා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් channel එක subscribe කරලා තියාගන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. කමෙන්ට් එකකුත් දාන්න. ඊට පස්සේ අපි බලමු ඊළඟට අපි මොකද්ද කතා කරන්න කියලා. ඒ වගේම balance sheet එක පැත්තෙන් ඔයාලට balance sheet එකේ පළවෙනි වීඩියෝ එක දාලා තියෙනවා. balance sheet කොහොමද බලන්න කියලා. ඒක බලන්න පුළුවන්. සරලව තව එකක් කියන්නම්. මේකේ දැන් ඕන කම්පැනි එකක් බලන්න පුළුවන්. විස්තර නේ අපි හිතමු අපිට බලන්න ඕන LB Finance කියලා. මෙන්න මේ LB Finance කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේකේ දැන් dividend value future past ඔය ඔක්කොම සරලව බලන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම පහලට යනකොට මේකේ විස්තර ඔක්කොම දීලා තියෙනවා. මේ හා සමාන වෙනත් කම්පැනි මොනවද? ඊට පස්සේ මේකේ යන price history and performance කොහොමද නේ? ඊට පස්සේ මේකේ අපිට valuation බලන්න පුළුවන්. මේ තියෙන valuation දැනට කොහොමද තියෙන්නේ? මේකේ fair value කොහොමද නේ? current price එක කොහොමද? over value වෙලා තියෙනවද කොච්චරක්? cash flow එක කොහොමද? fair value එක කොහොමද? ඔය ඔක්කොම බලන්න පුළුවන්. ඊළඟට future growth බලන්න පුළුවන්. හරිද? මේ තියෙන්නේ future growth. ඉතින් මේකේ තව එකක් තියෙනවා. මේක ඉතින් මේ paid version එකක් තියෙනවා. ඉතින් විස්තර වැඩි විස්තර ඔක්කොම බලනවා නම් paid version එකේ ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. නැත්තම් මම දැන් මේ ඔයාලට පෙන්වන්න ගත්ත මේ version එකේ තියෙන්නේ මාසෙකට කම්පැනි 5ක details මෙන්න මේ වගේ බලන්න පුළුවන්. නැත්නම් එතනින් යාලට ගිහිල්ලා ඔයාලට කැමති නම් plan එකක් buy කරලා කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔය විස්තර ටික තමයි කියන්න තියෙන්නේ. channel එක subscribe කරලා තියන්න. මේ වගේ අලුත් දේවල් එක්ක අපි කොහොමද අපේ market එක trigger කරගන්නේ කියලා අපි ඉස්සරහ වීඩියෝ වලින් කතා කරගෙන යමු. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.